දවසක අලුත් වීඩියෝ එකකින් මම ආවා. හරිම වේගයෙන් මේ අවුරුද්ද ගෙවිලා ගියා. මේ වෙනකොට නම් අවුරුද්දේ අවසාන මාසෙටම අපි ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ දවසක අපි ගත කරපු පුංචි වීඩියෝ ක්ලිප් එකක් තමයි මම මේ අරගෙන ආවේ. මට හිතුණා ඒව සේරම එකට එකතු කරලා ලස්සන වීඩියෝ එකක් හදලා ලස්සන මතකයක් විදියට ළඟ තියාගත්ත නම් ඇත්තටම මේක ලස්සනයි කියලා. අනේ ඉතින් මෙයාලා හැමෝම හරිම පව්වනේ. මට නම් හිතුනේ එහෙමයි. මොකද මේ හැමෝම හරිම අහිංසක සත්තු කියලායි මම නම් හිතන්නේ. දැන් නම් ටිකක් හවස් වෙලා නිසා සමහර දේවල් නම් මේගොල්ලොන්ගේ වහලා තියුනේ. මොකද ඒවා අපිට බලන්න පුළුවන් ඒ උදේවරුේ විතරයි. හවස් වෙනකොට ඒවා ක්ලෝස් කරන නිසා අපිට ඒවා බලා ගන්න උනේ නෑ. ඉතින් අපි එතන ඉන්න සත්තු අනිත් දේවල් බලන්න ඕපන් කරලා තියුණු දේවල් ටික බලලා ওই විදිහට අපි එදා දවස අපි ගත කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ එදා දවස ගත වුණේ. අපි අවසානයේටම සූ එකකින් එළියට ඇවිල්ලා කට්ටියත් එක්ක චුට්ටක් ඒ අවට තියෙන පාරවල් වල
ඇවිද්දා. මොකද අවට නයිට් විව් එක හරිම ලස්සනයි. ස්ට්‍රීට් ෆුඩ්ස් එක කෑම වර්ග තියෙනවා. ඒවයි රස බලලා අපි එදා දවස ඔය විදිහට තමයි අවසන් කළේ. ඉතින් මම ආයිත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් ආයිත් එන්නම්. මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා රැයේ නිදිනේනා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා රැයේ නිදිනේනා මේ වාගේ සංසාරේ බැල්මන් හෙලා සොයාලා මහල් දෙකස් මන්ද ඉක්මන් වෙලා මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා රැයේ නිදිනේනා මේ වාගේ සංසාරේ බැල්මන් හෙලා සොයාලා දෙකස් මන්ද ඉක්මන් වෙලා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා රැයේ නිදිනේනා මේ වාගේ සංසාරේ බැල්මන් හෙලා සොයාලා දෙකස් මන්ද ඉක්මන් වෙලා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ